අයිබෝවන් මම ආචාර්ය වෛද්‍ය දයානි සිරිවර්ධන විශේෂයෙන් කියන්න ඕනේ මොකද මම බරණැස විශ්වවිද්‍යාලයේ මගේ පශ්චාත් උපාධිය කාන්තා රෝග සම්බන්ධව ලබාගෙන තියෙනවා. ඒ වගේම ආචාර්ය උපාධිය ගුජරාට් විශ්වවිද්‍යාලයේ ඉන්දියාවෙම ලබාගෙන තියෙනවා. ඒතර එවැනි සුසුකම් සහිත ලංකාවේ ඉන්න එකම වෛද්‍යවරිය වශයෙන් මට යුතුයකමක් තියෙනවා කියලා හිතුණා මේ අපි සමාජයේ දැනුවත් කරන්න විශේෂයෙන් කාන්තා රෝග සම්බන්ධව. මොකද අපි හුඟක් අය ඇත්තටම දන්නේ නැති නිසා අඳුරේ අතපත ගෑමක් තමයි මට පේන්නේ. මොකද ස්වභාවික වෛද්‍ය ක්‍රමයක් සහ ඒ දැනුම තියෙද්දී අපි නිකන් හුඟක් වෙලාවට විවිධ ඖෂධ විවිධ ප්‍රතිකාර ගන්න ගිහිල්ලා අපේ ශරීරයේ සමබරතාවයේ තියෙන ටිකක් අපි නැති කරගෙන යාම තමයි වෙන්නේ. ඒතර මම ඒ නිසා බලාපොරොත්තු වෙනවා දිගටම කියන්නේ පොඩි වීඩියෝ ක්ලිප්ස් මගෙන් ඔයගොල්ලෝ දැනුවත් කරන්න. කාන්තා රෝග විශේෂයෙන් කොයි විදිහටද අපි ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුලින් අපි ඒක සුව කරගන්නේ සහ රෝගයක් එන්න කලින් අපි නිරෝගීව ඉන්නේ කොහොමද? ඒක මුගාක් වැදගත්. ඒ ටික අපි දැනුවත් කරන්න මම බලාපොරොත්තු වෙනවා. ඒතර විශේෂයෙන් අපි කාන්තාවක් වශයෙන් විවිධ කාලවලට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ බාල කාලයේ උපතේ සිට අවුරුදු 10ක් වගේ කාලයක් 12ක් වගේ කාලයක්. එතනින් වැඩිවිය පැමිණීම කියන මූලික අධ්‍යයනය අපේ ආරම්භ වෙනවා. වැඩිවිය පැමිණීමේ අවස්ථාවේ සිට එම කුඩා දැරිවියම අපි යුවතියක් වශයෙන් හඳුන්වනවා. ඒතර අවුරුදු 16 සිට මෙම යුවතිය අවුරුදු 40ක් කියන්නේ අවුරුදු 50 ඒ කියන්නේ ආර්ථව හරණය දක්වාම ඇයට විශේෂයෙන් ඔසප් චක්‍රය කියන දේ ඉතාම නිරෝගීව පවතින්න ඕනේ. ඒ වගේම ඇය බලාපොරොත්තු වන දේවල් ඉතාම පිරිපුන් සුන්දර යුවතියක් වශයෙන් ඇයට කාලය ගත කරන්න ලැබෙනවා වගේම ඇයගේ තියෙන මූලික බලාපොරොත්තු දරුවන් ලැබීම සහ වෙනත් කාන්තා රෝග වලින් තොරව ඒ වෙනත් කාන්තා රෝග කියලා මම අදහස් කරන්නේ විශේෂයෙන් අපි දන්නවා මාසකට වරක් සිදුවන ඔසප් චක්‍රයේදී අධික වේදනාව. එතන වැඩිපුර රුධිරය පිටවීම. හිත අඩුවෙන් රුධිරය පිටවීම. එහෙම නැත්නම් දීර්ඝ කාලයක් මේ රුධිරය පිටවීම තිබීම. වැනි දේවල් වාක් වැදගත්. ඒවට විසඳුම් පිළියම් සහ විශේෂයෙන් මත්සරුභාවයේ සම්බන්ධව අදාළ පොත් විදිහට අපි කරන්න ඕනේ කියන එක ඒ කියන්නේ අපේ ප්‍රතිකාර උපදෙස් ආහාර රටා ඒ උපම් බලාපොරොත්තු වෙනවා මම ඉදිරියේදී ඕගොල්ලන්ව දැනුවත් කරන්න. හරි